නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාමාදී භවත්‍රය ආවරණය කරමින් මේ සක්වල ගැබ පුරා වැඩ සිටින සම්මුති පරමාර්ථ මහා සංඝරත්නයෙන් මට අවසර ලැබේවා සාදු. මුලින්ම සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. විවාහ දිවිය සාර්ථක කරගන්නා අතරේ ලෝකෝත්තර සෙතද සලසා ගැනීම තමා මේ නාලිකාවේ පරමාර්ථය. ඒ පරමාර්ථය සපුරා ගනු පිණිස විවිධ ආගම් වලින් හා පඬිවරුන් විසින් ස්ත්‍රිය හඳුනාගෙන ඇති අන්දම වටහා ගත්තා මුලින්ම. බටහිර විද්‍යාව පැත්තෙන් ස්ත්‍රිය හඳුනාගෙන ඇති අන්දම තමා ගිය දේශනාවෙන් ආරම්භ කළේ. පැති 11ක් ඒ සඳහා තෝරාගත් බව මතක ඇති. නාලිකාවේ 6 වන දේශනය වූ ගිය දේශනයේදී එයින් පැති 5කට අනුව ස්ත්‍රිය හඳුනා ගත්තා. 7 වැන්න වන අද දේශනයෙන් ඉතිරි පැති 6 සාකච්ඡා කරනවා. හොඳින් කන් දෙන්න. මුලටම ගන්නේ ස්ත්‍රියගේ චිත්ත ඒකාග්‍රතාව කියන පැත්ත. දේශනයට පෙර මූලාශ්‍රය 7 ලෙස පෙන්වුවේ ඊට අදාළ සටහන. ඉන් කියවෙන බටහිර සොයා ගැනීම බෞද්ධ දර්ශනයට ගැලපෙන අපූර්ව බලන්න. බෞද්ධ දර්ශනයේදී චිත්ත ඒකාග්‍රතාවට කියනවා සමාධිය කියලා. අදාළ මූලාශ්‍රයට අනුව ස්ත්‍රිය පිරිමියාට වඩා සාමාන්‍ය බුද්ධියෙන් 3% ඉදිරියෙන් සිටියත් සමාධිය ප්‍රබල ස්ත්‍රියගේ නෙමේ පිරිමියාගේ. සමාධිය බලවත් තැන ඥානය විශේෂඥතාවය උපදිනවාමයි. ඒ බව ඇස් ඉදිරිපිට දෙයක් පේනවා වගේ ඊටා පැහැදිලිව සනාථ වන අතීත සිද්ධි දෙකක් කියන්න. එකක් තමයි මාර්ගඵල ලැබීමේ ගණන වශයෙන් පිරිමින් ස්ත්‍රීන්ට වඩා වැඩිවීම. අනෙක තමා රූපවාහිනිය ටෙලිෆෝනයේ වැනි නව සොයා ගැනීම් වැඩිපුරම පිරිමින් අතින් සිදු වී තිබීම. ස්ත්‍රීන් අලුත් දේවල් සොයාගෙන තියෙන්නේ ඊටාම අඩුවෙන්. වර්තමානයේ නොබෙල් ත්‍යාගය ගනිපු අය ගැන හිතලා බලන්න. ඔවුන් අතරත් වැඩිපුරම ඉන්නේ පිරිමි මිසක් ස්ත්‍රීන් නෙමෙයි. හේතුව තමයි මේ කියන චිත්ත ඒකාග්‍රතාවයේ වෙනස. දෙවෙනුවට ගන්න පැත්තෙන් ඊට හේතුවත් වටහා ගන්න පුළුවන්. ඒ පැත්ත තමා සංවේදී බව. ඉංග්‍රීසියෙන් සෙන්සිටිවිටි කියා කියන සංවේදී බව යනු වහා ඇඬෙන බවට කියලයි ගොඩක් අයගේ මතය. වහා කේන්ති යාමත් සංවේදී භවයේම ප්‍රධාන පැත්තක්. ඔය කියන වහා ඇඬෙන වහා කේන්ති යන ගතිය පිරිමින්ට සාපේක්ෂව ස්ත්‍රීන්ගේ වැඩි බව මූලාශ්‍රය 8 සඳහන්. ඉතින් වහා ඇඬෙන වහා කිපෙන හිතක් එක තැනක තියෙයිද? නැති නිසාමයි ස්ත්‍රියට මුලින් කී චිත්ත ඒකාග්‍රතාව පිරිමින්ට තරම් නැත්තේ. ඔය කී චිත්ත ඒකාග්‍රතාවයේ හේවත් සමාධිය විශේෂඥතාවය සංවේදී බව යන සියල්ල ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙනස් වන තැන මෙහෙම ගොනු කරන්න පුළුවන්. හොඳින් කන් දෙන්න. සාමාන්‍ය ලෝකයේදී වැඩිපුරම ගේ දොර ඉඩකඩම් යාන වාහන දූපුතුන්ට ඇලෙන්නේ ස්ත්‍රියද පුරුෂයාද? ස්ත්‍රියනි. අනෙක් පැත්තෙන් අනේකාගේ සුළු වරදක් පවා අල්ලාගෙන බොහෝ කල් කියවන්නේ ස්ත්‍රියද පුරුෂයාද? ස්ත්‍රියනි. ඔන්න ඔතන ඉන්න ස්ත්‍රිය අනතුරුවම වැටෙන තැන තමයි ඊළඟට ගන්නෙ. ඒ ඉහිල් වීමට ඇති හැකියාව පැත්තෙනුත් ස්ත්‍රිය පහතින් ඉන්න බව. ඉංග්‍රීසියෙන් රිලැක්සේෂන් කියා කියන ඉහිල් වීම යනු පුළුල් විෂයක්. ඊටාම කෙටියෙන් කීවොත් ඉහිල් වීම යනු එදිනෙදා දුක් දුම්නස් වලින් සිත කය නිදහස් කර ගැනීම. එය අතීතයට වඩා අදටයි අත්‍යවශ්‍ය. හෙටට ඊටත් වඩා අත්‍යවශ්‍ය වෙනවා. ඉහිල් වීමට භාවිතා කරන ක්‍රම ගොඩක් තියෙනවා. අපේ සමාජයට ඔබින ලෙසින් කීවොත් සංසුන් සංගීතයට සවන් දීම, ක්‍රීඩා, ගෙවතු වගාව, බුදු පියාණන් කියා දී ඇති සති නිමිත්ත ප්‍රගුණ කිරීම නිදසුන් කීපයක්. නමුත් ඉහිල් වීමේ අරමුණින් ඔවැනි දේ කරන ස්ත්‍රීන් අද ඉන්නවද? නෑනේ. නුවණ මද නම් ඊළඟට ගන්න පැත්ත මහා විකාරයක් වගේ පෙනේ. තව අතකින් එය බෞද්ධ දේශනාවකදී කතා නොකළ යුතු දෙයක් වගේ දැනේ. නමුත් සාකච්ඡාවට ගන්නේ ඒ පැත්තෙන් ස්ත්‍රිය පහත් තැනක සිටින බවට බටහිර සොයාගෙන ඇති දේ බුදු පියාණන් කර ඇති දේශනා කීපයකටම ගැලපෙන නිසායි. ඒ තමා ස්ත්‍රිය ලිංගිකව තෘප්තිමත් වන්නේ කලාතුරකින් යන්න. බටහිර සොයා ගැනීම් 3ක් ගන්නවා ඒ ගැන කතා කරන්න. දේශනාවට පෙර මූලාශ්‍රය 9, 10, 11 කියලා පෙන්වුවේ ඒවා.
තරමක් දිගු නිසාත් කාලය පිරිමසාගත යුතු නිසාත් ඒවා ඇහෙන්න සලස්සන්න අමාරුයි. මුලදි කීවා වගේ ස්ක්‍රීන්ෂොට් ක්‍රමයට හෝ වෙනත් කැමති ආකාරයකට පිටපත් කරගෙන කියවා බලන්න. හරය මතු කරලා දෙන්න ප්‍රශ්න දෙකක් අහනවා මෙහෙම. වැඩිපුරම ඕපදූප කතා කරන්නේ කේලාම් කියන්නේ ඊර්ෂ්‍යා කරන්නේ ආඩම්බර පාන්නේ ස්ත්‍රියද පුරුෂයාද? තව පැත්තකින් දෛනික දිවියේදී ගේදොර ඉඩකණයි යාන වාහන දූපතුන් දැඩිව අල්ලාගෙන ඉන්නේ ස්ත්‍රියද පුරුෂයාද? ඔබ පෙම්වතෙක් හෝ විවාහක පිරිමියෙක් නම් ඔය ප්‍රශ්න දෙකට අවංක පිළිතුරු ලබාගෙන විශේෂයෙන් චිත්ත ඒකාග්‍රතාව කියන ධර්මතාවය එක්කත් සසඳා බලන්න. අඹුසැමියන් කායිකව එක්වීමේදී චිත්ත ඒකාග්‍රතාව අතිශයින් දායක වන බව බටහිර විද්‍යාවෙන් සොයාගෙන තියෙනවා. ඉහත කී දැඩිව අල්ලා ගැනීම හා අඩු චිත්ත ඒකාග්‍රතාව යන දෙකට හිර වී සිටින ස්ත්‍රියට ලිංගික තෘප්තිය පිරිමියා තරම් ලබන්න පුළුවන්ද කියලා නිකමට විමසා බලන්න. ස්ත්‍රිය ලිංගිකව තෘප්තිමත් වන්නේ කලාතුරකින් යන සොයා ගැනීමේ සත්‍යතාව එවිට හොඳින් වැටහේවි. ඒ වැටහීමත් සමග අතිශය වැදගත් වහා නොපෙනෙන දේකුත් මෙතනින්ම වටහා ගන්න පුළුවන්. ඒ තමයි සක්වල ගැබේ උතුම් පදවි පහට ස්ත්‍රිය පත් නොවන හේතුව හා මාර්ගඵලලාභීන් අතර වැඩිපුරම පිරිමින් සිටීමට හේතුව. ඒ හේතුව මතුකර පෙන්වන්න ගත් බුද්ධ දේශනාව තමා මූලාශ්‍රය 12 ලෙස පෙන්වුවේ. ඒට අනුව නිවන් දකින්න කල යුත්තේ රූපාදී ස්කන්ධ පහේ සමුදය, අස්තංගමේ, ආස්වාදයේ, ආදීනවේ, නිස්සරණය කියන ධර්මතා පහ දැකීම. යමක ආදීනව දැකීම පහසු එය මනවින් භුක්ති විඳොත් නේද? භුක්ති නොවිඳිනා තාක් නුවණ මද අපට එහි ආදීනව පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. අතිවිශේෂ පිරිමින් හැර සාමාන්‍ය පිරිමියාගේ දැක්මට අනුව ලොවේ ඇති උසස්ම ආස්වාදය තමයි ලිංගික තෘප්තිය. එහෙම කියන්නේ කල්ප ගණනකින් කාමාශාව යටපත් කරගෙන සිටි බ්‍රහ්මයින් පවා මනුලොවේදී ලිංගික තෘප්තිය නිසා පිස්සු හදාගත් නිසායි. ඒ ගැන වැඩිදුර සාකච්ඡා කරනවා ඉදිරියේදී. ඒ ආස්වාදය හොඳින් ලබන්නේ පිරිමියා නම්, ස්ත්‍රිය නොලබන්නේත් නම් ආදීනව ප්‍රබලව හසුවන්නේ ඒ දෙන්නගෙන් කාටද? පිරිමියාට බව බොහෝ පැහැදිලි. හැම බෝධිසත්වයෙක්ම අබිනිෂ්ක්‍රමණය කරන්නේ පුත් කුමරු උපන්දා කියා බුද්ධ වංශ පාළි සූත්‍ර පිටක ග්‍රන්ථයට සපයා ඇති සංඥාපනයේ සඳහන් දේ මොනතරම් ධර්මානුකූලද කියා බලන්න. ලිංගික ආස්වාදයේ පැත්තෙන් පමණක් නෙමෙයි ලොව ඇති සකල විද දෙයෙහි ආදීනව ස්ත්‍රියට නොදැනෙන නොපෙනෙන හේතුව දැන් පැහැදිලි ඇති. බටහිර විද්‍යාවට අනුව ස්ත්‍රිය හඳුනා ගැනීමට ගන්න ඊළඟ පැත්තත් මෙතනටම සම්බන්ධයි. ඒ තමා දිවි නසා ගැනීමට ගන්නා උත්සාහයන්ගෙන්ද ස්ත්‍රිය ඉදිරියෙන් ඉන්නා බව. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පවසන අන්දමට මිනිසාට ඇත්තේ විකල්ප ජෛවීය ආශ දෙකයි. ඒ කියන්නේ නැඹුරු වීම දෙකයි. එකක් සහජ ජීවන ආශය. ඉංග්‍රීසියෙන් කියනවා life instinct. දෙක මරණ ආශය. death instinct. හෙවත් දිවි නසා ගැනීමට ඇති කැමැත්ත. මානසික කැළඹීම හා උපදේශනය නැමැති කෘතියට අනුව පිරිමිමෙන් 3 ගුණයක් ස්ත්‍රීන් දිවි නසා ගැනීමට වෙරදරනවා. දැන් දේශනයට පෙර පෙන්වූ මූලාශ්‍රය 13ට අවධානය යොමු කරමු. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 1997 දී නිකුත් කොට ඇති Nation for Mental Health යන ප්‍රකාශනයේ සඳහන් කොටසක් වන එහි දල අදහස මෙහිමයි. ලොව පුරා වාර්ෂිකව සිදුවන මරණ වලින් ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් දිවි නසා ගැනීමසේ සැලකේ. ඉන් බහුතරය විෂාදය නිසා සිදුවෙච්ච ඒවා. ඕකයි අදහස. විෂාද රෝගීන් අතර වැඩිපුරම ඉන්නේ පිරිමින්ද නෑ ස්ත්‍රීන්නේ. මෙහි අමුතු පැත්තකුත් තියෙනවා. ඒ තමා සිය දිවි නසා ගැනීමට ගන්නා වෙරදැරීම් වලින් අඩුවෙන්ම මිය යන්නේ ගැහැණුන්ය යන්න. කලින් සාකච්ඡා කළ චිත්ත ඒකාග්‍රතාව හෙවත් සිතේ ස්ථිර ගතිය කියන දහමට හිත තැබුවාම පේනවා ඒ දේ මොන්න මෙතනටත් ගැලපෙන බව. ස්ත්‍රිය වෙන්ව වටහා ගැනීමට බටහිර විද්‍යාවෙන් ඊළඟට ගන්නේ උසස්කම හා උගත්කමේ පැත්ත. ඒ පැත්තට අදාළ කරුණ දේශනයට පෙර මූලාශ්‍රය 14 ලෙස පෙන්වුවා. ඒ සඳහන් දේ තැනට අනුව ගලපා ගන්නේ මෙහෙමයි. කුලයෙන් උගත්කමින් කෙනෙක් උසස් වන විට ඔහුගේ හෝ ඇගේ අත්පා හෝ ඒවායේ ඇඟිලි වැඩි වෙනවද? නෑනේ.
වෙනත් අවයවයක් ලොකු වෙන්නේත් නැහැ. ඒ අනුව උසස්කමත් සමග අලුත් කෑලි එකතු වෙන්නේ හෝ තිබෙන කෑලි විශාල වෙන්නේ ස්ත්‍රියගේ කයේ නෙමෙයි සිතේ බව හොඳින් පේනවා. ඒ අමතර දේ සැමියා තුල මාරාන්තික රෝගයක් තැනීමේ ශක්තියකින් යුතුය යන්න දෙවනුවට පේනවා. එසේනම් උසස් බව සමග කාන්තා හිතේ ඇතිවන විපර්යාසය හොඳ දෙයක්ද? නෑනේ. එහෙත් එවන් විපර්යාස පිරිමියා තුල සිදුවන බවක් මෙතෙක් බටහිර විද්‍යාවෙන් සොයාගෙන නැහැ. උසස් බව නිසා ස්ත්‍රී සිතේ එවන් විෂ සහිත දෙයක් නිර්මාණය වීමෙන් සනාථ වෙනවා ස්ත්‍රිය පිරිමියාට වඩා පහත් තැනක සිටින බව. නමුත් යලිත් කියනවා හොඳින් කන් දෙන්න මතු පිටින් බැලූ විට පිළිකුල් සහගත වගේ පෙනුනට ඒ එකදු පැත්තක්වත් පුද්ගලක දෝෂ නෙමෙයි. ඒ හැම පැත්තක්ම කෙලෙස් හා බැඳුණු සංසාරික දෝෂ. නුවණැති ඔබ පෙම්වතෙක් නම් ඔය වැටහීම කොච්චර වටිනවද ඔබේ පෙම්වතිය කොහොමද කියා වටහා ගන්න. අද දේශනාවෙන් නිමයි සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.